නිවස ඉදිකර ගැනීම සඳහා ලක්ෂ 50ක් ලබා දෙනවා. ඔව් ඉඩමයි ගේ දෙකම ගියා නම් රුපියල් කෝටියක් හම්බ වෙනවා. අපි ගාව තව මිලියන 22.2ක් බිලියන 22.2ක් තියෙනවා. ඒ කියන්නේ බිලියන 72.2ක් අද පහනම් ඉදිරි දින 25ට වියදම් කරන්න තියෙනවා අපිට. ඉදිරි දින 25ට බිලියන 72.2ක් තියෙනවා. ඊට වඩා මුදල් මම හිතන්නේ ප්‍රමාණවත් වෙන්නේ නැහැ. මොකද දෙසැම්බර් මාසයේ තියෙන තව දින 25යි. ඒතර අපි මොකද කරේ? මේ බිලියන 72 මේ බිලියන 50 අපි ඉල්ලන්නේ. මේ බිලියන 70.2 අපි වියදම් කරන්න අපේක්ෂා කරන්නේ කුමටද? මම කියන්න කැමතියි. 1. දැනටමත් අපි හදිසි ආපදා තත්වයකට පහව යාමත් සමග ආපදාවෙන් බලපෑමට ලක් වූ පවුල් වලට තම නිවාස නැවත පදිංචියට යෝජිත පරිදි පිරිසුදු කර ගැනීම සඳහා රුපියල් 25000ක දීමනාවක් දීලා තිනවා. හැම අවතැන් වූ ගම් වතුරට අහනු හැම නිවසේම රුපියල් 25000 දෙනවා. ඉස්සර දුන්නේ 10000යි. ඒ 10000 ප්‍රතිපූර්ණ කිරීමේ පදනමයි. අර මුල් මුදල දෙනකොට 10000 කපනවා 10000 කපන්නේ. ඒ වගේම අපි දන්නා ගෙවල් දොරවල් විනාශ වෙලා තියෙනවා. අඩුවන ගෑස් සිලින්ඩරයක් ගන්න ඕන. ලිපක් ගන්න ඕන. නිදියන මෙට්ටයක් ගන්න ඕන. නැවත ජීවිතය ආරම්භ කරන්න ඕන ඒගොල්ලෝ. ඒ නිසා අපි දැන් කල්පනා කරනවා මේ බිලියන 72.2 හරහා ආපදාවෙන් බලපෑමට ලක් වූ නිවාසවල නැවත පදිංචියට අත්‍යවශ්‍ය මුළුතැන්ගේ බඩු මුට්ටු ආදිය මිලදී ගැනීම සඳහා නිවසේ අයිතිය නොසලකා සමහර වෙලාවට ඉන්නවා මේ කුලී නිවසක නිවසේ අයිතිය නොසලකා එක් නිවසකට ඒකකයකට එකවරක් පමණක් ගෙවන රුපියල් 50000ක දීමනාවක් දෙන්නේ. මේ හැම නිවසකටම අර 25000 දීමනාව අද සහ හෙට දෙනවා. මේක අපි අද කැබිනට් මණ්ඩලය සම්මත රැස් වෙලා අපි අද මේ චක්‍රලේඛන සම්මත කරනවා. අද රාත්‍රී මේ චක්‍රලේඛන ගහනවා. චක්‍රලේඛන නිකුත් කරනවා. ඒ අනුව ඒ මුදල් ප්‍රතිපාදනයෙන් කරන්න පුළුවන්. ඊළඟ අපි අපේක්ෂා කරනවා නාය ගිහිල්ලා අවතැන් වූ පිරිසක් ඉන්න. මම කර 5000 ගණනක් නිවාස නාය ගිහිල්ලා තිබෙනවා. ඔවුන්ට අපි අවතැන් කඳවුරේ ඉන්නවනම් අපි සියලු පහසුකම් දීලා ඒගොල්ලෝ බලා ගන්න කැමතියි. හැබැයි සමහර විට වෙන්න පුළුවන් මොකද්ද? සමහර විට වෙන්න පුළුවන් ඒගොල්ලෝ අවතැන් කඳවුරේ ඉන්න කැමති නැහැ. අපි දන්නවා එතන පොදුයි නේද ඉන්න කැමති නැහැ. ඒගොල්ලෝ කැමති වෙන තැනකට යන්න. හැබැයි යන්න තමන්ගේ නිවාසෙනේ. අන්නේ නිවාස නැති කෙනෙකුට ඒ කියන්නේ නිරත වෙන්න නොහැකි පවුල් වෙත මාස 3ක කාලයක් එනම් 2025 දෙසැම්බර් හා 2026 ජනවාරි පෙබරවාරි මාස සඳහා ඒ ගෙදරකට යාම සඳහා රුපියල් 25000ක් දෙන්න අපි තීරණය කළා තියෙනවා. අවතැන් කඳුරේ ඉන්න පුළුවන්. නැත්තම් 25000ක් අරගෙන නිවාස කුලියෙන් යන්න පුළුවන්. අපි මේක මාස 6 දක්වා දීර්ඝ කරන්න අපේක්ෂා කරනවා. 25000 මාසයකට 25000 බැගින්. මාසයකට 25000 බැගින් දෙනවා. අවතැන් කඳුරේ ඉන්න තු යට ගෙදර යන්න පුළුවන්. ඊට පස්සේ හැබැයි ජීවනෝපාය හානි වෙලා තිබෙනවා. ඒ නිසා අපි දෙසැම්බර් ජනවාරි පෙබරවාරි කියන මාර්තු මාස 3 සඳහා ඒ අවතැන් නිවාස අහිමිලා අවතැන් වූ පවුලකට අවතැන් කඳවුරේ ඉන්නවනම් කුලී නිවාසයකට යනවනම් බේදකින් තොරව රුපියල් 50000ක මාසික දීමනාවක් ලබා දෙනවා. මාස 3ක් අඛණ්ඩව මේ 50000 ගන්න ලබා දෙනවා මේ ජීවත් වෙන පුරවැසියන්ට ජීවනෝපාය මාර්ග සකස් කර ගන්න තියෙන්නේ. ඊළඟ ප්‍රධාන ප්‍රශ්නේ තමයි අර රුපියල් 50000න් පවුලේ දෙන්නයි නම් ඉන්නේ 25000යි. දෙන්නට වඩා වැඩි නම් 50000යි. දෙන්නෙක් නම් ඉන්නේ මාසෙකට 25000ක් දෙනවා. දෙන්නට වඩා වැඩි ඉන්නවනම් 50000ක් දෙනවා. මේ චක්‍රලේඛන අපි ඉඟුත් කරනවා. ඊළඟ ආපදාවෙන් බලපෑමට ලක් වූ වී ධාන්‍ය වර්ග කියන වී තියෙනවා. ධාන්‍ය වර්ග බඩිරිඟු වැනි ඒවා සඳහා හෙක්ටයාරයකට 1,50,000ක දීමනාවක් දෙනවා. අපේ අපේක්ෂාව තියෙන මොකද්ද? මේ කුඹුරු යලි වගා කරන්න ඕන. ආසන්න වශයෙන් ගත්ත දැන්ට වාර්තා වෙලා තියෙන හෙක්ටයාර 1,37,000ක් පමණ කුසිකර්ම ලේකම්තුමා ඊයේ කිව්වා. නමුත් අද වාර්තා වෙලා තියෙන 1,60,000ක් පමණ හානියට පත් වෙලා තිබෙනවා. අපි දන්නවා තාමත් මහ කන්නේ යන්නේ මේවා පැල ගොයම තිබුණේ මාසෙට වඩා අඩු ගොයම තියෙන්නේ. සාමාන්‍ය මාසයකට වඩා අඩු ගොයමකට ගෙව්වේ
අක්කරයක රුපියල් 16,000 රුපියල් 40,000 ගෙව්වේ. අපි තීරණය කළා තිබුණා අපිට අවශ්‍යයි මේ හෙක්ටයාර් 60,000ම යලි වගා කරන්න. 1,60,000ම යලි වගා කරන්න අවශ්‍යයි. මම දැක්කා ගොඩක් අය ඉදිරිපත් කරන හාල්ලිගයක් ඇති වෙයි. නෑ අපි ඒකට මුහුණ දෙන්න තමයි ලෑස්ති වෙන්නේ. මොකද එක ඊයක් අහලා බිත්තර වී ප්‍රශ්නයට අපි කුෂිකර්ම දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නා බිත්තර වී ටික එකතු කරගන්න කියලා. සාමාන්‍යයෙන් බිත්තර වී කිලෝ එකක් රුපියල් 150ක් පමණ වෙනවා. 150ක් විතර වෙනවා. සාමාන්‍ය බිත්තර වී කිලෝ 100ක් විතර අවශ්‍ය වෙන හෙක්ටයාරයකට. ඒ කියන්නේ බිත්තර වී කිලෝ 15,000ක් මේ බිත්තර වී කිලෝ 100ට රුපියල් 15,000ක් විතර ඕන වෙනවා. නිසා අපි ඒක දෙනවා. බිම් සකස් කරන්න දෙනවා. ශ්‍රම කුලිය දෙනවා. ජීවත් වෙන්නත් පොඩි ගාණක් තියෙනවා. නැවත මේ 1,60,000ම වගා කරන්න අපි උත්සාහ කරනවා. සමහරටම බැරි වෙයි. තැන් කීපයක් තියෙනවා වගා කරන්න බැරි. අපි ඒ ගැන වෙනම බලමු. හැබැයි පළමු කොටම 1,50,000 දෙනවා. ඒ වගේම හැමදාමත් මෙවැනි වියසෙන්දී එළවලු ගැන කල්පනා කරන්නේ නෑ. එළවලු වගාව. එළවලු වගා හෙක්ටයාර් ගණන් කරන්නේ හරි අඩුවෙන්. කුඩා ගොවි බිම් ප්‍රමාණයක් තමයි කරන්නේ. එළවලු වගාව සඳහා හෙක්ටයාරයකට රුපියල් ලක්ෂ 2ක දීමනාවක් දෙනවා. දැන් මුදල් ටික වෙන් කරනවා මේ අද සිට අද චක්‍රයක නිකුත් කරනවා. හැබැයි අපේ අමාත්‍යංශ අපේ නිලධාරීන් සමත් වෙන්න ඕන. එළවලු නැවත වගා කරන්න ඕන. කුඹුරු නැවත වගා කරන්න ඕන. අපේ අපේක්ෂාව වෙන්නේ මේ බිඳ වැටුණු ආර්ථිකේ අපි නිකන් දෑත් දෙක කම්බුල් වලට තියාගෙන අනේ අපොයි කියලා බලාගෙන ඉන්න නෙමෙයි අපි මේ ආර්ථිකේ සූදානම් කරන්නේ. බිඳ වැටුණු තැනින් යලි නැගිටවන්න ඕන. නැගිටවන නම් කුෂිකර්මාන්තේ ප්‍රමුඛයි. සාමාන්‍යයෙන් වියලි කලාපවල යල මහ තිබුණට උඩරට කලාපයේ යල මහ කියලා නැහැ. හැමදාම වගා කරනවා. ඒ නිසා අපි ලක්ෂ 2ක දීමනාවක් දෙනවා හෙක්ටයාරයකට. ඔවුන් වගා කරන භූමි ප්‍රමාණය අනුව ඔවුන්ට මේ මුදල් ලබා ගන්න පුළුවන්. යලි වගා කරන්න කියලා අපි ගොවි ජනතාවෙන් ඉල්ලා ඉනවා. අපේ රාජ්‍ය නිලධාරීන් අපි ඉල්ලා සිටිනවා. නේද? ඉතා වේගයෙන් මේ සංඛ්‍යා දත්ත තෝරා හොයාගෙන මේ ගොවි ජනතාවට මේක ලබා දෙන්න කියලා. ඊළඟ විශේෂයෙන්ම ආපදාවට බලපෑමට ලක් වූ සත්ත්වපාලන ගොවිපළවල් අපේ ප්‍රශ්නයක් තියෙනවා. ඇත්තටම අපි කල්පනා කරනවා මේ ව්‍යසනයෙන් අපිට හිතා හොඳ ලියාපදිංචි කිරීමේ ක්‍රමයක් සතුන්ගේ ප්‍රමාණය පිළිබඳ ක්‍රමයක් අපිට අවශ්‍යයි. හැබැයි අපිට අද එහෙම ක්‍රමයක් නැහැ. නමුත් පශුවෛද්‍ය කාර්යාලයේ මේ සත්ත්ව ගොවිපළ ලියාපදිංචි කරලා තියෙනවා. අන්නේ පශුවෛද්‍ය කාර්යාලය ලියාපදිංචි කරලා තියෙන සෑම සත්ත්ව ගොවිපළකටම කුකුළු ගොවිපළක් නැවත කුකුළු ඇති කරන්න. නේද? සූකර ගොවිපළක් නැවත පටන් ගන්න. අපි ලියාපදිංචි සෑම සත්ත්ව ගොවිපළකටම රුපියල් ලක්ෂ 2ක බැගින් දීමනාවක් ලබා දෙන්න තීරණය කරලා තිබෙනවා. ඒගොල්ලන්ට අපි ලබා දෙන්න ඕන. නැවත ආර්ථිකේ පණ ගන්නන්න. ඒ වගේම අපි ඊයේ තනි සුළුවා සුද්‍ර ව්‍යාපාර පිළිබඳ සාකච්ඡාවක් කරා කර්මාන්ත ඇමතුමා සහ නියෝජ්‍ය ඇමතුමා සමග. ඔවුන් අපිට පැකේජ් එකක් ඉදිරිපත් කරා. මයික්‍රෝ අයට මෙහෙම දුන්නොත් ඇති, සුළු අයට මෙහෙම දුන්නොත් ඇති නේද? ඊට පස්සේ ටිකක් ලොකු අයට ලක්ෂයකමාරක් දුන්නොත් ඇති කියලා. අපි පොඩි මධ්‍යම ලොකු ભેදකින් තොරව ලියාපදිංචි කළ තියෙන සෑම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකටම නැවත තමන්ගේ ව්‍යාපාර කටයුතු ආරම්භ කිරීම සඳහා රුපියල් ලක්ෂ 2ක දීමනාවක් දෙනවා. මේවා පටන් ගන්න ඕන අපිට අවශ්‍යකම තියෙන මොකද්ද? මම නැවත කියන්නේ අපි හුල්ල ඉඳ බලන් ඉඳලා හරියන්නේ නැහැ. මේවට අපි පණ දෙන්න ඕන. මල් වගා කරන කෙනෙක් හිටියනම් මල් ටික ගහගෙන ගිහිල්ලා නම් ඒ මල් වගාවට අපි හයිය දෙන්න ඕනේ. ඒ ගොවිපළට දෙනවා ලක්ෂ 2ක්. සමහර විට තමන්ගේ මුළු ගහගෙන ගියපු දේපල මේ තරම් නොවටින්න පුළුවන්. හැබැයි මේක ගන්න ඕන ඉදිරියට. ඊට පස්සේ අපි ලේඛන හැදුවොත් මල් ගස් ගන්නට මෙච්චරයි. ඉතින් ඕක හොයන්නේ කොහොමද? ඒ නිසා රෙජිස්ටර් කරපු මම හිතනවා මේ කර්මාන්ත අමාත්‍යාංශයෙන් මෙම රෙජිස්ට්‍රේරියක් තියෙනවා කියලා ඒගොල්ලෝ කිව්වා. අන්නේ හැම දිනාටම මේ ආපදාවට ලක් වෙලා තිබෙනවා නම් ලක්ෂ 2ක දීමනාවක් දෙනවා. ඒ වගේම අද මහ බැංකුව චක්‍රලේඛනයක් නිකුත් කරනවා. බැංකු මට්ටමින් යම් මොනිටෝරියම් එකක් දෙන්න ඒ ව්‍යාපාරිකයන්ට. අද චක්‍රලේඛනයක් නිකුත් කරනවා. ඒ වගේම අපි ඉන්ෂුරන්ස් සමාගම් එක සාකච්ඡා කරලා තිබෙනවා. අපි දන්නවා මේ ඉන්ෂුරන්ස් සමාගම් වල මේ වචනයක් එල්ලිනවා. නමුත් අපි ඒවා දැන්ට මුදල් අමාත්‍යාංශ කැඳවමින් ඉන්ෂුරන්ස් සමාගම් කැඳවමින් මේවට රක්ෂණ වාරික ගෙවීම සඳහා අපි කල්පනා කරමින් තිබෙනවා. ඒ වගේම නැවත ගොඩනැගීම සඳහා මේ 2025 අයවැය ලේඛනයෙන් අපි මිලියන 80000ක් වෙන් කරලා තිබෙනවා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ණය දෙන සහන ණය යෝජනා ක්‍රම. තරුණ අයට, සුළු මධ්‍ය පරිමාණ අයට, කාන්තාවන්ට මේ ආදී විවිධ යෝජනා හරහා මිලියන 80000ක් තියෙනවා. අන්නේ මිලියන 80000න් වැඩි ප්‍රමාණයක් ප්‍රමුඛතාවයෙන් මේ බිඳ වැටුණු කර්මාන්ත ගොඩනැංවීම සඳහා ණය ආධාර ලබා දෙන්න කියලා අපි කර්මාන්ත අමාත්‍යාංශයට යෝජනා කරන්න කැමතියි. ඒතර අපිට යලි මේ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත අපිට නගා සිටවන්න පුළුවන්කම තිබෙනවා. ඒ වගේම දීවර බෝට්ටු අපේ ආර්ථිකයේ
විශාල බලපෑමකට ලක් වෙනවා. අපිට ඕනකම තියෙන කුමක්ද? යලි මේ ආර්ථිකයට පණ දෙන්න. දීවර බෝට්ටු සියල්ලම රෙජිස්ටර් වෙලා නැති ප්‍රශ්නයක් තියෙනවද? දැන් රෙජිස්ටර් වෙලා තියෙන්නේ. රෙජිස්ටර් වෙලා තියෙන ඕනෑම දීවර බෝට්ටුවක් පූර්ණ හානියට පත් වෙලා තියෙන මුදු යන්න බැරි නම් අපි මේ හැම බෝට්ටුවකටම රුපියල් ලක්ෂ 4ක දීමනාවක් දෙන්න යෝජනා කරනවා. අපි මේ පරිපූර්ණක ඇස්තිමේන්තුව වරා වෙන් කළා තියෙනවා රුපියල් ලක්ෂ 4ක දීමනාවක් දෙන්නේ බෝට්ටුවකට. ඊළඟ විශේෂයෙන්ම ආපදාවට ලක් වුණු පාසල් සිසුන්ට ලක්ෂ 16ක් නම් ආසන වශයෙන් ලක්ෂ 3මාරක්වත් මම හිතන්නේ පාසල් සිසුන් ඇති ලක්ෂ 3මාරක් ආසන පාසල් සිසුන් ඇති. ඔවුන්ට ඊළඟ වසර ආරම්භ කරන්න ඕන. බෑග් එක පොත්පත් ඔක්කොම දිය වෙලා තියෙන්නේ. ඒ නිසා හැම පාසල් දරුවෙකුටම ආපදාවට ලක් වුණු හැම පාසල් දරුවෙකුටම රුපියල් 15000ක දීමනාවක් දෙනවා. භාණ්ඩාගාරයෙන් ඊට අමතරව රුපියල් 10000ක දීමනාවක් දෙනවා ජනාධිපති අරමුදලින්. ඒ දෙකම එකතු කරපුවාම රුපියල් 25000ක දීමනාවක් ආපදාවට පත් වුණු ළමයෙකුට නැවත පාසුකම් සහිත පාසල් යාම සඳහා ලබා දෙනවා. ඊට අමතරව දැනටමත් අපි පාසල් ළමුන්ට අත්සසුම ලබා ගන්න ළමයි 200ට වඩා අඩු පාසල් වලට අපි රුපියල් 6000ක දීමනාවක් ලබා දෙනවා. ඒ දීමනාවට කිසිදු බලපෑමක් නැහැ. ඒ 6000 ඒ විදිහටම දෙනවා. ඒ සමහර අයට ගත්තාම රුපියල් 31000ක් විතර ලැබෙවි. අපි දෙන්න ඕන අපේ දරුවන්ට මේවා. ඒක තමයි අපි ආර්ථිකයක් හදලා මුදල් සංචිතයක් එකතු කරගෙන තියෙන්නේ. මා දැක්ක මේ පාර්ලිමේන්තුවේ හැම වෙලාවෙම ඇහුවා. ඇයි මේ මුදල් සංචිත කියලා? නෑ අපි ශක්තිමත් ව්‍යසනයකට මුහුණ දෙන්න පුළුවන් තරමේ නගා සිටීමක් කරලා තිබෙනවා. හැබැයි අපි දන්නවා අපිට මේට වඩා යන්න පුළුවන්. හැබැයි මේට වඩා යන්න තරම් අපි තාමත් ආර්ථිකයේ එතෙන්ට ගෙනල්ලා නැහැ. මේ තිබෙන ආර්ථිකය හැම අපි ලබා දෙන්න සැලසුම් කරලා තිබෙනවා. ඊළඟ විශේෂයෙන්ම ගත්තොත් ආපදා බලපෑම හේතුවෙන් හානි වී ඇති ව්‍යාපාරික ගොඩනැගිලි සඳහා හානි පූර්ණයේ ව්‍යාපාර ගොඩනැගිලි හානි වෙලා තියෙනවා. හැබැයි එක එක ප්‍රමාණයෙන් තියෙන්නේ ඒ වගේ යම් තක්සේරුවක් අපිට අවශ්‍ය වෙනවා. ඒ නිසා ඒකකයකට උපරිම ලක්ෂ 50 දක්වා හානි පූර්ණ දීමනාවක් දෙන්න අපි කටයුතු කරනවා. ලක්ෂ 50 දක්වා ව්‍යාපාරය නැවත ආරම්භ කරන්න, ගොඩනැගිල්ල නැවත ආරම්භ කරන්න. හැබැයි ඒ ගොඩනැගිල්ල හානියට ලක් වෙලා තියෙන ප්‍රමාණය අනුව ලක්ෂ 50ක් දෙනවා එවැනි ගොඩනැගිල්ලක් නැවත ආරම්භ කරන්න. ඊළඟ ආපදා බලපෑම හේතුවෙන් පූර්ණ වශයෙන් හානි සිදු වී ඇති පදිංචි වීමට නොහැකි නිවාස සඳහා නව නිවසක් ඉදිකර ගැනීමට ලබා දෙනු ලබන දීමනාව. නාය ගිහිලා තියෙනවා ගෙදරනේ. ගම් වතුරට ගේත් ගලාගෙන ගිහිලා තියෙනවා. සාමාන්‍යයෙන් ඉස්සර දුන්නේ කොච්චරද? සාමාන්‍යයෙන් ඉස්සර දුන්නේ ලක්ෂ 12යි. එහෙම නැත්නම් 16යි. අපි මේ සැරේට පමණ පසුව આવොත් ආයෙ බලමු. හැබැයි මේ සැරේදී අපි නිවසක් අහිමි වුණු අයට නිවස ඉදිකර ගැනීම සඳහා ලක්ෂ 50ක් ලබා දෙනවා. සමහර විට Tamanට තිබුණු නිවසට වඩා සමහර අයට මං හිතන්නේ ලක්ෂ 50ට වඩා අධික වටිනාකම් සහිත නිවස් තියෙන්නේ නැති. සමහර අයට ලක්ෂ 50ක වටින්නේ නැති නිවස් තියෙන්නේ නැති. හැබැයි අපිට ඒවා ගණනය කරන්න බෑ දැන් ඒවා ගහගෙන ගිහලා ඉවරයි. ඒ නිසා අපි ලක්ෂ 50ක දීමනාවක් දෙනවා මේ නිවසක් ඉදිකර ගැනීම සඳහා. ඉඩමක් නැත්නම් දැන් ලක්ෂ 50ක් දීලා නාය ගියපු කෙනාට ඉඩමනේ. ඉඩම නැත්තම් මොකද කරන්නේ? එහෙම නැත්නම් අවදානම ලක් වෙලා තියෙනවා නැවත අවදානම් කලාපෙට යනවා. යන්න දෙන්නේ නැහැ. අපි උපරිම මා දැන් දාගෙන තියෙන අවදානම් විශේෂම කලාපවල මේ සෙනසුරාදා ගිහිල්ලා ඒ පළාත්වල රජ ඉඩම් තියනවද කියලා හොයනවා. මම හෙට නුවර නේද? හවස අපි මාතලේ යනවා. ඊට පස්සේ අපි නුවරඑළිය බදුල්ල යන කල්පනා කරනවා. ඒ පළාත්වල තමයි නේද? ඔව්. ඒ පළාත්වල තමයි මේ ඉඩම් ප්‍රශ්නේ තියෙන්නේ. අපි දිසාපති තුමාලා හම්බෙලා රජ ඉඩම් තියනවද කියලා හොයනවා. ඒ වුණොත් මේ ලක්ෂ 50 ගන්න කෙනාට රජයෙන් ඉඩමක් දෙනවා ගයක් හදාගන්න. රජයෙන් ඉඩමක් දෙන්න ඉඩම් නැත්නම් ලක්ෂ 50 දක්වා දීමනාවක් දෙනවා. ගේ හදන්න දීපු ලක්ෂ 50ට අමතරව ඉඩමක් මිලදී ගැනීම සඳහා ලක්ෂ 50 දක්වා දීමනාවක් ලබා දෙනවා. ඔවුන් සුරක්ෂිතව යලි පදිංචි කිරීම අපේ රජයේ වගකීම ලෙස සැලකෙන නිසා. ඊළඟ ආපදා බලපෑම හේතුවෙන් අර්ධ වශයෙන් හානි වූ පිළිසකර කර ගැනීම සඳහා ගෙවනු ලබන දීමනාව. ආපදාවට ලක් වෙලා තියෙනවා මුළු බණින්ම නිවාස විනාශ වෙලා නැහැ. ඒක ප්‍රතිසංස්කරණය කරගන්න පුළුවන්. ඔව් ඉඩමයි ගේ දෙකම ගියා නම් රුපියල් කෝටියක් හම්බ වෙනවා. එක්ක ලක්ෂ 50යි ඉඩම මිලදී ගන්න ලක්ෂ 50යි එක්ක ලක්ෂ 50යි ආණ්ඩුවෙන් ඉඩමයි. එයි මේ ජනතාවගේ ජීවිත අපි සුරක්ෂිත කරන්න ඕන. අපි හැමදෙනාම එකතු වෙලා මේ ජනතාව බලා ගන්න ඕනකම තිබෙනවා. ඊළඟ
ආපදාවට බලපෑම හේතුවෙන් අර්ධ වශයෙන් නිවාස හානි වෙලා තියෙනවා. මේවට මේ පොඩි පොඩි දීමනා දුන්නේ. තහඩු දෙකක් දාගන්න රුපියල් 5000ක් දෙනවා. බිත්තියක් නංගගන්න රුපියල් 2000ක් දෙනවා. සාධාරණ නෑනේ මනු. එහෙමනේ ගෙව්වේ. හැබැයි අපි මොකද කරන්නේ? අපි ආපදාවට පත් වෙලා තියෙන නිවාසයකට උපරිම ලක්ෂ 25 දක්වා ඒ ගෙවල් යලි ප්‍රතිසංස්කරණය කර ගැනීම සඳහා මුදලක් දෙන උපරිම ලක්ෂ 25. අපි හිතනවා ඒක ලක්ෂ 10 15 20 25 කියලා කාණ්ඩ හතරකට කඩන්න. තහඩුවක් ගියත් ලක්ෂ 10යි. ඇයි ඒ තහඩුවක් කියන්නේ ඊටමත් එතන නිවසක් නෑ උන්ට. අපි දන්නවා මේ පළාත්වල තියෙන ප්‍රශ්නේ. ඒගොල්ලන්ට අපි මොකද කරන්නේ? නැවත ඒ නිවස ප්‍රතිසංස්කරණය කර ගැනීම සඳහා දායකත්වයක් අපි දෙන්න ඕන. හිටපු තැනටම නෙවෙයි ඒ අය ගේන්න ඕන. හිටපු තැනට වඩා ටිකක් උඩට අපි අය ගේන්න ඕන. ඒ වෙනුවෙන් අපි ලක්ෂ 10 15 20 25 කියන කාණ්ඩ හතරක් හදලා විනාශ මේ අර්ධහානි වෙලා තියෙන නිවස වලට ඒ මුදල දෙන්න අපි කටයුතු කරනවා. ඊළඟ අපි ආපදාවට ලක් වෙලා මිය ගිය අයට මේක මුදලින් තීන්දුව කරන්න බෑ. නමුත් අපි ලක්ෂ 10ක දීමනාවක් ලබා දෙන්න තීරණය කළා තිබෙනවා. ලක්ෂ 10ක් මිය ගිය අයගේ ඥාතීන් වෙනුවෙන්. ඉතින් මේක තමයි මම හිතන්නේ මේ සඳහා අපි මේ අයවැලේ කියන මේ 2025 සඳහා අපි බිලියන 72.2ක් අපේක්ෂා කරනවා. 2026 සඳහා අපි රුපියල් බිලියන 500ක් අපේක්ෂා කරනවා. රුපියල් බිලියන 500ක්. අපි හිතන අපේ ණය සීමාව වැඩි කරගන්නේ නැතුව මේ රුපියල් බිලියන 500 හොයාගන්න පුළුවන් වේවි කියන හැකියාව අපිට තියෙනවා. ඒ නිසා අපි ණය සීමාව ඉදිරිපත් කළ තියෙන මේ පාර්ලිමේන්තුවට අපි කිසිසේත්ම පාර්ලිමේන්තුවට දැන් ඉදිරිපත් කළ තියෙන ණය සීමාව වැඩි කරන්නේ නැහැ. අපි ඉදිරිපත් කළ තියෙන ණය සීමාව තමයි රුපියල් බිලියන 3800. මගේ අයවැය කතාවේදී කිව්වා මේ 3000